Hi friends, welcome. ඉතින් අද ප්ලේ කරන්න යන්නේ Very Little Nightmares episode 3 එක. ඉතින් අපිට මං හිතන්න තියෙන level 11 ඉඳලා. ඉතින් අපි game එකට ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් යන් game එකට. Okay, 2 එකේ වරුනේ මෙතනින් episode 2 එක නෝම් කෙනෙක් දිව්වා. මේ පෙට්ටිය විවර දාන්න බැරි. මෙතන තියෙනවා පොඩි secret room එකක්. මෙතන තියෙනවා මේ පොඩි pattern එකක් බිත්තියේ ලියලා. ඒක අපි මතක තියාගන්න ඕනේ. මැද එකයි වමට එකයි දකුණට දෙකයි වමට එකයි බලමු. අපි මෙතන මේ දොර ඉස්සරහා තියෙන්නේ මේ ප්‍රෙෂර් ප්ලේට් එකක්. ඒක අර පැටර්න් එකට අපි ඒක උඩට ගියාම තමයි දොර අන්ලොක් වෙන්නේ. වමට එකයි දකුණට දෙකයි ආයි වමට එකයි. හරි. දොර ඇරුණා. අපි ගිහිල්ලා බලමු එහා පැත්තේ මොනවද තියෙන්නේ කියලා. එහා පැත්තේ තියෙනවා අර පියුස් එකක් දාන්න තියෙනවා. මේක පරණ එක අයින් කරන්න තියෙන්නේ මෙතන පියුස් එක දැම්මම මේ රෙදි වෙල වගේ එක යනවා මම හිතන්නේ. ලූප් එකක් වගේ යනවා ඒක. මේක උඩ ඉන්න ඕනේ අපි. හරි අපි මේ කොක්ක අරගෙන යන්කෝ. මුලින්ම අන්න 6 දුවනවා 6. කියවුණා. 6 කියන්නේ මේ ඒක මේකට පස්සේ කියන්නේ මේක තමයි පළවෙනි ස්ටෝරි එක කියලා කිව්වනේ. මේකේ තියෙන පළවෙනි කියන්නේ 1 ගේම් එකකට 1 ගේම් එකටයි 2 ගේම් එකටයි කලින් වෙච්ච සිද්ධියක් තමයි මේකේ තියෙන්නේ. නිකන් සයිඩ් ස්ටෝරි එකක් වගේ. මේ මෙතන තියෙන අපේ ජැක් ඉන් ද බොක්ස් එක. කවුද මේක මාස්ක් එකක්. 1 එකේ මම හිතන්නේ ඉතින් මේකට පස්සේ කියන්නේ මේකට පස්සේ මේ ඊළඟට ටයිම් ලයින් එකේ හැටියට ඊළඟ ස්ටෝරි එක තියෙන්නේ මේ 2 ගේම් එකේ. අන්තිමට තමයි 1 ගේම් එකේ මේ ස්ටෝරි එක තියෙන්නේ. 3 ගේම් එකේ තියෙන වෙනම ස්ටෝරි එකක්. ඒක ඒ කියන්නේ මේ පියුස් එක අරන් එන්නම තුණා. ආය යන්න බෑ පල්ලෙහාට. මේ බොක්ස් එක තියෙන මෙතනට නගින්න උස නැහැ මේක ගන්න උස නැහැ. මේ කොක්ක දාලා ගන්න තියෙන්නේ. පියුස් එක අරන් යන්න උඩට. මේ 3 ගේම් එකේ තියෙන වෙනම ස්ටෝරි එකක්. ඒක ඒ කියන්නේ මේ යුනිවර්ස් එකේ කියන්නේ ලිටල් නයිට්මර්ස් යුනිවර්ස් එකේම වෙන වර්ල්ඩ් එකක හරි වෙන යුනිවර්ස් එකක හරි වෙච්ච සිද්ධියක් ඒකේ තියෙන්නේ. අපිට අර බොක්ස් එක පල්ලෙහාට දාගන්න ඕනේ හරිද? අපි කොහොමද ඒක කරන්නේ? මොකද මේ ප්‍රෙෂර් ප්ලේට් එක මේ උඩ අපිට ඉන්න බෑ. මෙතන ඉන්න ඕනේ රතු පාට පාටියක්. පොතේ හැටියට වෙරි. ඒක මුලින්ම ගිහලා පල්ලෙහාට දාමු. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති දැන් මොකද්ද අපි කරන්න යන්නේ කියලා. මේ පාටිය එල්ලිලා යන්න තියෙන්නේ. හැබැයි මෙඩිකන් ගන්න බෑ මේ මෙතන මේ තියෙන මේක උඩ අපි ඉන්න ඕනේ. එතකොට තමයි ඒක මූව් වෙන්නේ. මේක උඩ අපිට ඉන්න බෑනේ. දැන් දෙකක ඉන්න බෑනේ. එකපාර. අපි ඒක නිසා මේ උඩ තියෙන බොක්ස් එක දාන්න ඕනේ පල්ලෙහාට. මේක කොහොමද දාන්නේ පල්ලෙහාට අපි? කොහොමද ඒක කරන්නේ?
මේකේ එල්ලිලා පල්ලෙහාට එන්න තියෙන මට මතක නෑ අතට. එහෙම වෙන්නේ නැතිනේ. නැද්ද? එහෙම නෙමෙයි. එහෙම නෙමෙයිද? පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක්. එහෙම වෙන්න ඕනේ මම හිතන්නේ. අපි මේ ඒක ඉස්සරහට ගත්ත වැඩි මම හිතන්නේ. හරි හරි එහෙම තමයි. පොඩ්ඩක් ඉන්න. ඒ දැල ගාවට එන්න ඕනේ මේ අර රතු පාට පටි. ඕකේ තව එකයි. නෑ. හරි මේකට පස්සේ නැද්ද? අපි ඒක මේ පසල් මං කිව්වාගේ මේ එහෙම නෙමෙයිද? ඕකේ එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි නම් කොහොමද තියෙන්නේ? කොහොමද අපි මේක උඩට යන්නේ කොහොමද? මට මතක නෑ. පල්ලෙහා මොන හරි තිබ්බද නෑනේ? උඩට යා හැකි මොන හරි තිබ්බද? නෑනේ. අර අනිත් ළමයා ගියා මෙතනින්. මම මේකේ ස්ටෝරි එක ගැන කී හිටියේ මේ 2 ගේම් එකට මීට පස්සේ වෙන්නේ ඒ සිද්ධි 2 ගේම් එකේ තියෙන දේනේ. ඒ කියන්නේ 2 ගේම් එකේ තියෙන සිද්ධිය මීට පස්සේ වෙන්නේ. මේ ගේම් එකේ සිද්ධියට පස්සේ. මේ ගේම් එකේ ඉන්නේ මේ ළමයා නෙමෙයි. මේ වගේ තමයි. හැබැයි මෙයා නෙමෙයි ඉන්නේ. ඇයි කියලා ගේම් එක අන්තිමට දැනගත්ත හැකි. මෙතනින් යන විදිය මතක නෑ දැන්. මාර කේස් එක. ඒයි එහෙම වෙන්න හරි අම්මෝ මතක් වුණා. මෙන්න මේ කිල්ලි ලෑවැත්තට යන්න තියෙන්නේ හරි ඒක තමයි. ඒක පාට මතක් වෙන පොඩ්ඩක් දැක්කාම දැන් ඔය ආයේ වටේ ගිල්ලගෙන ඉන්න වෙනවා ඉතින් මේගොල්ලන්ගේ රීඇනිමල් ගේම් එකක් මරු මේ ලිට්ලයින් මම අඳු කට්ටිය තමයි එකත් හැදුවේ. ඒක පොඩ්ඩක් කියන්නේ ගොඩ වෙනස් කරලා ලිට්ලයින් මස් එකට වැඩිය. ඒක ඉතින් උලක් නෑ ඉතින්. ඒක වෙනම ගේම් එකක් නේ. ඒකේ කියන්නේ මේකට වයිබ් එක වෙනස් මට එන්නේ. නමුත් සීන් ටිකක් තිබ්බේ. මම ප්ලේ කරන්න හම්බුන්නේ නෑ. මම බැලුවා ගේම් එක මේකේ ඕකේ මෙතන මොකද්ද තිබ්බේ? මෙයාට වුණොත් එන්නේ ඉවරයි හරිද? මෙයා ටිකක් පවර්ෆුල් එක්කෙනෙක්. හරි මේක ගහලා ටක් ගාලා දුවගෙන ඉන්න දුවෙක් තියෙන. දැක්කා. මං කිව්වනේ මේ එයාට පුළුවන් ඔය බඩු වටේ තියෙන මේ බඩු කන්ට්‍රෝල් කරන්න. කියන්නේ එයා නිකන් මොලෙන් ඒව හසුරවනවා වගේ සීන් එක කරන්නේ. අපි දමලා හරිනවා එලින්ම මේ අතරවුවෙන එකේ. වෙලා මදි වේර මන්ද. මදි. මේ ටක් ගාලා එන්න ඕනේ. එතන යතුරක් තියෙනවා යතුර ගන්නත් ඕනේ. මේ මං හිතන මෙච්චර අයන් මොකටද මේ අයන් කීයක්ද? උඩ 3යි යට 1යි. මෙයා මදින අයන් එකයි
පහයි. ඔය දැක්කේ නෑ. ටක් ගාලා යන්න තියෙන්නේ. මෙතන මතක නැහැ. මොකද්ද කියලා අපි ගිහිල්ලා බලමු. මොකක් හරි වෙයිද? මේ ඇතුළේ හැංගෙන්න ඕනේ වගේ එකක් නම් මතකයි. එතන බංකුවක් තියෙනවා වැටිලා. ඒක අපිට ගන්න බෑ. මෙතනට ඇවිල්ලා වැඩක් නෑ මම හිතන්නේ. අපිට බොක්ස් එකක් මිස් වුණාද නෑ? මිස් වෙලා. මෙතන බොක්ස් එක මිස් වෙලා. අපි මිස් වෙච්ච බොක්ස් එක මේ ගමු. මේ එපිසෝඩ් එක අන්තිමට ගමු. අපි නැවැත්තුවේ මෙතනින්. ඕකේ. මේ ටිකක් දිග වෙයිද මන්ද මේක ටිකක්. මේ හරිය ටිකක් දිග. ඒවල් ටිකක් අපිට යන්න තියෙනවා පසල් විසඳන්න තියෙනවා. මෙතන මෙන්න මේක දාලා මේ කූඩේට පයිමු. අරය අයනවා එතකොට. දැක්කා. එම් මොකක්ද යාට කරලා තියන්නේ කියලා දන්න ඇත්තටම මේකෙන් මේ සයිඩ් ගේම් එකකින්ද ලොකුවට එව්වෙත් නෑ හැබැයි. එකේ අපි කොතනටද යන්න ඕනේ එතකොට? මම හිතන්නේ රෙදි දාද්දි ටක් ගාලා පයින්න තියෙන්නේ. දැක්කා. එහෙනම් මොකද්ද තියෙන්නේ? එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? මතක නැහැ මට. හරි දැක්කේ නෑ. දැක්කා. දැක්කා. ඉතින් අපිට යන්න පුළුවන් ටිකක්. පොඩ්ඩක් ඉන්න. මේ එහා පැත්තේ වොෂින් මැෂින් එකේ හැංගෙන්න දන්නේ නැති. දැක්කා. අත් දෙකට ලොක්කයක් දාලා තියෙන්නේ මේ අත් දෙකට ලොක්කයක් දාලා මේ ආවෙලා යන්නේ. ඒ පැත්තට නෙමෙයිද යන්න තියෙන්නේ. අපි ආපු පැත්තට යන්න. එයා ආපු පැත්තට. ආයි පැත්තට යතයි. යතුර ගන්න තියෙන්නේ. මට අමතක වුණා. පොඩ්ඩක් ඉන්න මෙතන මේ වෙන්ට් එක අස්සර යත හැකිද? ඕකේ තව ටිකකින් මික්ස් වෙනවා අපේ බොක්ස් එක. අනේ ඒ යට එක දැක්කම නගෙන දුකයි. දුකයි කියලා ඕකේ මේ ඉන්නේ ෆස්ට් නෑ උන්නේ. අපි ඒක ෆස්ට් ගේම් එක ප්ලේ කරද්දී බලමු. යට එක දැක්කම ඔයගොල්ලෝ නෝම් කෙනෙක් මේ කොණ්ඩ කට්ටක් ගාගෙන හිටියා. ඒක දැක්කම මාර දුකයි. කියන කියුට් වුණාට අපි මේ ඉන්න තනිකර නයිට් මෙයා එක කියන්නේ නෑ. එන අද අඳුරු ලෝකෙක ඉන්නේ මේ අපි. හරි. අරේ ආයෙයිද? ඉන්නවා මෙතන. කොහොමද යන්න තියෙන්නේ? ආය යනවා. හිමින් නෑ. ඕකේ.
එයා මේකට රෙදි දාන්නේ අවුලන්න දුවලයන් දුවල අම්මෝ හරි ඇති අන්තන් එතන වැඩේ ඉවරයි ඕකේ අපි තව ලෙවල් එකක් වගේ ප්ලේ කරමු ඊට කලින් අපි මිස් වෙච්ච බොක්ස් එක කොහෙද තියෙන්නේ කියලා බලමු මට ඒක මිස් වුණා කොහොම හරි මට මතකත් නෑ කොහෙද තිබ්බේ කියලා මෙතන මේ පල්ලෙහාට තිබ්බේ මට මතක නෑ පල්ලේ ඇත්ත යන්නේ කෙලින්ම යන්න තියෙන්නේ අපරාධ ඒක කෙලින්ම තිබිලා තියෙන්නේ ග්‍රැනි මේකත් වන් එකේ DLC වල ඉන්න කැරක්ටර් එකක් දැන් මේ ලෙවල් එක ප්ලේ කරන්න ඕනේ බොක්ස් එක ගත්තාම සේව් වෙනවා බොක්ස් එක ගත්තාම එතනින් සේව් වෙනවා අපි දැන් බලමු අලුත් ලෙවල් එකේ මොනවද තියෙන්නේ කියලා ඕකේ මෙතන යන්න තැනක් තියෙනවානේ මෙහෙන්ද අපි ආවේ මෙහෙන් නෙමෙයි මෙතනක් තියෙන්නේ දිග පසල්ලයක් මෙතනින් කොහමද යන්නේ හරි මෙතන මේ වීල් එක කරගුවාම මේ නවතිනවනේ හරි මෙතන මේකත් මාර ක්‍රියේටිව් මේ වසර් එක මාරු මේකෙන් මේ මං ආසපසල් මේක මාරු මේ අතන ගෑස් එක ඔන් කරා මෙතන බට වලින් ගෑස් එනවා ඒක අපි ඔන් කරලා එන්න ඕනේ කොහමද එතනට දැන් මේ ඕෆ් කරලා එන්න වෙන්නේ මේක මම හිතන්නේ තියන්න ඕනේ කොනේ තියෙන මේකේ සිදුරෙන් ගිල කියන එක හරියන්නේ සිදුර කියන්නේ එතනින් මේක තියලා ගෑස් එක ඔන් කරලා එන්න ඇත්තේ ආන මේ වීල් එක නෙමෙයි ආසන වීල් එක තව එකක් හරි දැන් ගෑස් ඔන් කරලා තියෙන්නේ මේ අපිට ගිහිල්ලා මෙතන මේ තියෙන මේ නියනක් තියෙන අතර උඩ ඒක ගන්න ඕනේ ඒක ගන්න මෙහෙම මේ මෙතන මේ පයිප් එක හරි පයිප් එක අරින්න ඕනේ මේ ඒක ඉතින් යට මේකනේ යට මේක උඩ බැලුවම පේනවා හරි මේක අරන් ඇවිල්ලා මේ මෙතන තියෙන එක ගලවන්න ඕනේ මෙතන තියෙනවා මේ ඉන්න මේ අයිටම් එක ගලවන්න ඕනේ ඒකෙන් මේක ඇතුලේ තියෙන ස්විච් එකක් එතනින් මේ දොර ඇරෙනවා එතකොට අරය එනවා බෑ මේකට මේ කරන්න තියෙන්නේ මේ ඒක දැම්ම ගමන් අර එනවා හරිද
අපිට කරන්න තියෙන්නේ මේ මෙතනින් අරයකට ගෑස් ගහලා පහින්න යන්න. හරි. මේක දැම්මා. ගිහලා මේ නූලේ එල්ලුණා. යන්. හරි. ටක් ගාලා. හරි. ඔය බොක්ස් එක දැම්මේ ඇතුළට. මම හිතන්නේ ප්‍රශ්නයක් නැහැ. ඕකේ අනිත් අන්න අර අනිත් ගල් ඒ මොනවද මේවා නිකන් අර බකුළු ඔයගොල්ලන්ගේ ගොදුරු තියාගන්නවා වගේ දැන් වත්ද එන 아무තු ඩිසයින් තියෙන ඒගොල්ලන්ගේ අපි මේ ලෙවල් එකක් ප්ලේ කරමුනේ එතකොට අපිට ඊළඟ එපිසෝඩ් එකේ ටක් ගාලා ගේම් එක ඉවර කරන්න පුළුවන් එතකොට අපිට අලුත් ගේම් එකකට යන්න පුළුවන් මෙතන පෙට්ටියක් තියෙන අවුස්සල බලමු මොනවද තියෙන්නේ කියලා නෝම් කෙනෙක් නෝම්ලා එකතු කරන්න තියෙන්නේ මම හිතන්නේ මෙතන මෙතනින් අපි ආවේ මෙතනින් ආවේ මෙතනක් තියෙන හොඳ පසල්ල එතනින් ගිහිල්ලා මේ වඳුරාගෙන වැඩ නැද්ද කොහෙද නෑ ඒ වඳුරගේ එල්ලිලා තමයි එන්න තියෙන්නේ බීමට හරි මෙන්න මේ කෝච්චිය ගෙනල්ලා අපි නවත්තන්න ඕනේ හරි තැනින් හරි ටයිල් එකෙන් ඊට පස්සේ යන්න පුළුවන් අපි මේක උඩට යන්න පුළුවන් අපිට මේ පෙට්ටිය බීමට දාලා මේක දිගේ ලිස්සලා එනවා එතකොට තව නෝම් කෙනෙක් එනවා මම හිතන්නේ මෙතන ඉන්න නෝම්ලා එච්චරයි එහා පැත්තේ හරි මේ ඇඳ උඩට නෝම්ලා එකතු කරන්න තියෙන්නේ අපිට හරි මෙතන පොඩ්ඩක් කේස් මෙතන නෝම්ලා ටිකක් ඉන්නවා ගොඩක් ඉන්න එකතු කරන්න ඕනේ මේකක් ඇතුලේ එක්කෙනෙක් ඇති නෑ බැලුන් නැති ඒ උනාට කවන්න ඔක්කොම හරි ඉන්න එක්කෙනෙක් හොඳ වෙලාවට අර බැලුන් එක එහා පැත්තෙන් ඇවිල්ලාද කොහෙද ගන්න තියෙන්නේ අපි එහා පැත්තෙන් එහා පැත්තෙන් ඇවිල්ලා ඒ බැලුන් එක ගමු බැලුන් එක අරගෙන අපිට මම හිතන්නේ නෝම් කෙනෙක්ව ගන්න ඕනේ මේ බැලුන් එකේ මේ ඉන්නේ මෙයාට යවනවා ඒ බැලුන් එක එයා එතකොට මේ ගේම් එක ගැන කියුට් මේ මේගොල්ලෝ නෝම්ලා පිටට විතරයි කියුට් වගේ පේන්නේ වුණාට මෙතන එන අඳුරු කතාවක් තියෙනවා කතාවම ඕනට ගේන්න මේ ෆොටෝ ටික අපිට අනිත් පැත්ත අරවන්න තියෙන්නේ යට ෆොටෝ එක උඩයට ගහන්න තියෙන්නේ මේකත් උඩයට ගහන්න තියෙන්නේ මම හිතන්නේ හරි එතන මොකද්ද තියෙන්නේ මේක අල්ලන්න බෑ මේ අපි එහා පැත්තෙන් එන්න ඕනේ එහා පැත්තෙන් නෙමෙයි එහා පැත්තෙන් ගිහලා මේ ඔෆ් කරන්න ඕනේ මේ වතුර කපන්න ඕනේ මම හිතන්නේ
මෙතන අනේ උඩ තියෙන්නේ උඩින් යන්න ඕනේ උඩින් ගිහිල්ලා මේ තියෙන්නේ ඒ දැනට පේන්න තියෙන විදිහට කියන්නේ මේ මෙතන ළමයි ඕගොල්ලෝ දකින්නදී ළමයි දෙන්නෙක් තුන්වෙනෙක් විතර පැනලා යන දෙයක් තමයි පැනලා යන වගේ දෙයක් තමයි අපිට පේන්න තියෙන්නේ ඇයි පැනලා යන්නේ කියලා තාම අපිට හිතාගන්න බෑ හරිම හේතුවක් හැබැයි මේක ඉන්න කට්ටිය නම් එන නිකන් මොන්ස්ටර්ස්ලා වගේ එන දරුවෝ කට්ටියක් හරිද ආයෙ ගිහිල්ලා වතුර දාන්න ඕනේ ඊට පස්සේ ඕක ඇතුලේ නෝම් කෙනෙක් එයි හරි මේ පැත්තේ නෑනේ හරියට මම තව කෙනෙක් හරි දෙන්නෙක් හරි ඉන්න ඕනේ ඒගොල්ලෝ කොහෙද ඉන්නේ ඒගොල්ලෝ කොහෙද ඉන්නේ ඕකේ මෙතන එක්කෙනෙක් ඉන්නවා හරි ගියා අනිත් එක්කෙනා කොහෙද ඉන්නේ මේ ෆොටෝ ටික ඇතුලේ කෙනෙක් ඉන්නවද මන්ද පොඩ්ඩයි අනේ ෆොටෝ එක ඇතුලේ කෙනෙක් ඉන්නවා මම ඔව් ෆොටෝ එක ඇතුලේ කෙනෙක් ඉන්නවා මේ ෆොටෝ එක ගලවන්න තියෙන්නේ හරි අපිට දැන් අපි ඔක්කොම කට්ටිය හොයාගත්තද මේ අපි ඔක්කොම කට්ටිය හොයාගත්තද අපි කොහොමද මෙතනට යන්නේ ඕකේ මෙතන මේ මල් වාස් එක ඇතුලේ එක්කෙනෙක් ඉන්නවා අපි කොහොමද යන්නේ මේක තව එක්කෙනෙක් ඉන්නවද ආනේ හරි ඒගොල්ලෝ මේ ඇඳ උඩ කරලා ඇඳ ගැඩුවා එතකොට අපිට මේ ඇඳ උඩට ගන්න වෙච්චර දැකලුවේ මෙතන තියෙනවා මේ මොකද්ද මියුසික් බොක්ස් එකක් පහළ ඒක ගන්න ඕනේ ඔව් සෝරි මියුසික් බොක්ස් එක නෙවෙයි මේ සීක්‍රට් බොක්ස් එක ඒක හැමදාම කියනවා අමතක වෙලා මියුසික් බොක්ස් එක කියලා මේ මොකද 2 ගේම් එකේ තියෙනවනේ මේ 6 ගා මියුසික් බොක්ස් එක ඒ කියන්නේ සෙල්ලම් කරන මේ මියුසික් බොක්ස් එකක් තියෙනවා ඒකෙන් මට ඒක පැටලෙන්නේ ඕකේ හරි මම හිතන්නේ අපිට මෙතනින් වීඩියෝ එක ඉවර කරන්න හොඳ තැනක් තව ලෙවල් 4යි තියෙනවා මම ඒක නිසා අපි මෙතනින් මේක ඉවර කරමු අලුත් ලෙවල් එකක් මෙතන ඉඳන් ඔව් මෙතන ඉඳන් අලුත් ලෙවල් එක තව ලෙවල් 4යි තියෙන්නේ ඉතින් බොක්ස් ඕකේ අපිට තව බොක්ස් එකක් මගේ හිටලා ඒක දැක්කේ නෑ පොඩ්ඩයි තව බොක්ස් එකක් මගේ හැරිලා ඒක කොහෙද තිබ්බේ මෙතන මතක නෑ ඇත්තටම කොතනද තිබ්බේ කියලා බොක්ස් එක මෙන්න මෙතන තියෙන්නේ මෙන්න මෙතන මේ ක්ලොක් එක යට රාස් දොරක් තියෙනවා හරි
අරගොල්ලෝ අර ගෙල්ලෙනවා ලයිට් එකේ. ඕකේ මෙතන ඒක උරුමයි. මෙයා මම හිතන්නේ ගේම් එකේ වන් ගේම් එකේ මේ නැද්ද කොහෙද? මේක පින්තූරයක් හරි මොකක් හරි ඇති මම තියෙනවා මම ඒ වගේ සින්න එකක් තියෙනවා. මම හිතන්නේ මේ එතනින් අපිට හොඳ තරක් වීඩියෝ ඉවර කරන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු ගේම් එකේ අන්තිමට මොකද වෙන්නේ කියලා. එහෙනම් ඉතින් පරිස්සමෙන් ඉන්න බයි බයි. අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. එහෙනම් ගුඩ් බයි ඔයගොල්ලන්ට. අපි යනවා. බයි.